අද උදේ ඉඳලම අපිට චුටු ඇස්ස මෙහෙට වහින්නේ සාමාන්‍යයෙන් බොහොම කලාතුරකින්. දවසේ සුපුරුදු වැඩ ටික ඉවරුණාට පස්සේ මේ තමයි මම කරන්න ආසම දේ. හිතයි කතයි දෙකම මේ විදිහට මොහොතකට නිවා ගන්න පුළුවන්. අපි හිතුවේවත් නැති විදිහට ඇති වෙලා තියෙන මේ තත්ත්වයේ හේතුවෙන් ගොඩක් දෙනෙක් ලොකු ප්‍රශ්න ගොඩකින් ගොඩක්ම මද පෙරදිග ජීවත් වෙන රැකියාව කරන අපේම මිනිසුන්. මේ ඇති වෙලා තියෙන තත්ත්වය සමස්ත ලෝක ප්‍රජාවටම බලපාලා තියෙන දෙයක්. දවස් අවසානයේ කරන එකම ප්‍රාර්ථනය මේ ප්‍රශ්න ඉක්මනින්ම විසඳලා හැම මිනිහෙකුටම නිදහසේ සාමකාමීව ජීවත් වෙන්න වටපිටාවක් ගොඩනගෙන්න කියලයි. දන්නවද? මිනිහෙකුට මේ ලෝකයේ මානසික නිදහස තරම් වටින දෙයක් කොහේවත් නැහැ. ඉතින් අපිට මොන දේ තිබ්බත් වැඩක් නැහැ අපේ මානසික සුවය, මානසික නිදහස නැත්තම්. ඔයා කොච්චර කාර්යබහුල පුද්ගලයෙක් වුණත් ඔයා වෙනුවෙන් ඔයා ගැන හිතන්න, ඔයාට ආදරය කරන්න කාලය වෙන් කරගන්න. ඉස්සෙල්ලාම අපි අනිත් අයට ආදරය කරන්න කලින් අපිට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට අනිත් මිනිස්සු ගැන ආදරෙන් කරුණාවෙන් සලකන්න පුරුදු වෙන්නේ. කෙනෙක් ඔයාව කොච්චර රිදවන්න උත්සාහ කරත් ඒකට ඉඩ දෙන්න එපා. පිළිතුරු සපයන්නත් එපා. නිහඬව කාලයට බාර දෙන්න. ඔයාගේ නිර්දෝෂී බව ඔප්පු කරන්න යන්න එපා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත් වෙන්න. කර්මය විසින් හැමදේම නියමිත වේලාවට විසඳනවා. එතකන් ඔයාගේ ගමන නිහඬව සාර්ථකව ගෙනියන්න. ඊර්ෂ්‍යා කරන්නවත් වෛර කරන්නවත් යන්න එපා. ඉතින් හොඳම දේ තමයි අත්හැරීම. හැමතිස්සෙම ඔයාගේ වපසරිය ඇතුලේ ඔයාට ආශිර්වාද කරන, හදවතින්ම ඔයාගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන, ඔයාට සහයෝගය දෙන මිනිස්සු විතරක් තියාගන්න. ජීවිතය කියලා කියන්නම හරිම සංකීර්ණ දෙයක්. හිතලා ඉවර කරන්න බෑ. මේ ලැබිලා තියෙන ජීවිතය ඇතුලේ සතුටෙන්, සැනසීමෙන්, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මොකද හෙට දවස අවිනිශ්චිතයි. ඒක නිසා මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න. එහෙම හිතන ඔයාට ලොකු සාර්ථක ගමනක් යන්න පුළුවන්. කාටවත් නවත්තන්න බැරි. මේ ප්‍රශ්න සේරම ඉවර වෙලා හැම මිනිහෙකුටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න සෞම්‍ය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙමත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.